දියමන්ති කැටයක් තියනවා නම් එහෙම චූටි පරම්පරා ගානක් සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා ඔයාලා දන්නවා. එච්චර මිල අධික කෙනෙක් තමයි දියමන්ති. ඒත් එක්කම සමහර ග්‍රහලෝක තියෙනවා යුරේනස් වගේ දියමන්ති වර්ෂා වහින කියලා හොයාගෙන තියෙනවා. මේ දියමන්ති දෘඩම කෙනා නම් මේ ලෝකේ ස්වභාවිකව අපිට හම්බ වෙන හයියම කෙනා නම් මේ දියමන්ති කපන්නේ කොහොමද ළමයි? මේ දියමන්ති කපන්නේ වතුර පාරකින්. අයිබෝන් ළමයි, දියමන්ති පිළිබඳව තමයි ඔයාලත් එක්ක කතා කරන්න හදන්නේ. දියමන්ති කැටයක් තියනවා නම් එහෙම චූටි පරම්පරා ගානක් සතුටින් ජීවත් වෙන්න පුළුවන් කියලා ඔයාලා දන්නවා. එච්චර මිල අධික කෙනෙක් තමයි දියමන්ති. ඒත් එක්කම මේ දියමන්තියක ජීවිත කතාව ගැන කියවෙන හරි ලස්සන ෆිල්ම් එකක් තියෙනවා බ්ලඩ් ඩයමන්ඩ් කියලා. එක්සෑම් එකෙන් පස්සේ වෙලාවක් කරගෙන බලන්න. හැපි නිව් ඉයර් හරි බලලා දින ශාරුක් ખાන් ඉන්න නේද? මේ දියමන්ති හැදෙන්නේ ළමයි වසර මිලියන ගාණක් ඈත අතීතයේදී රත් වෙච්ච ලාවා පෘථුවි කුහර ඔස්සේ පිටතට පැමිණීමේදී සිසිල් වීමේ ක්‍රියාවලියත් එක්ක ඇතිවන පාෂාණ තට්ටු තුලින් තමයි ළමයි මේ දියමන්ති සොයාගන්නේ. ඒත් එක්කම මේ වෙද්දි විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා කිලෝමීටර් ගාණක් විශාල දියමන්ති වලින් හැදිච්ච ග්‍රාහක තියෙනවා කියලා ගමන් කරමින් පවතින. ඒත් එක්කම සමහර ග්‍රහලෝක තියෙනවා යුරේනස් වගේ දියමන්ති වර්ෂා වහින කියලා හොයාගෙන තියෙනවා. කොහොම හරි උසස් පෙළදී ඔයාලා දන්නවා මේ දියමන්ති හැදිලා තියෙන්නේ මෙන්න මේ ආකාරයට එක කාබන් පරමාණුවක් තවත් කාබන් පරමාණු 4කට බැඳීමෙන් ඒ චතුස්තලීයව ව්‍යුහය සකස් වෙලා තියෙනවා කියලා. එතකොට මෙයා ත්‍රිමාන දැලිසක් විදිහට තමයි ළමයි තියෙන්නේ. එතකොට මේ එක බන්ධනයක් සඳහා එක ඉලෙක්ට්‍රෝනය බැගින් එයාගේ අවසාන ශක්ති මට්ටමේ ඉන්න ඉලෙක්ට්‍රෝන 4 මෙතෙන්ට යෙදුවට පස්සේ මේ කාබන් ගාව ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන ඉතුරු වෙන්නේ නැහැ නේද? එතකොට මේ කාබන්ගේ ළමයි ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන ඉතිරි වෙන්නේ නැත්නම් එහෙම මෙයාගේ විද්‍යුතය සහ තාපය සම්නයනය වෙන්නේ නැහැ කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් වැදගත්ම කාරණාවක් ඔන්න දියමන්ති පිළිබඳව අපි කතා කරමු. විද්‍යුතය සහ තාපය සම්නයනය වෙන්නේ නැහැ ළමයි. පැහැදිලිද කතාව? හොඳට මතක තියාගන්න ඕන මේ කාරණාව. ඊළඟට මේ දියමන්ති චතුස්තලීය ව්‍යුහයක් තියෙනවා. මෙයාගේ මුහුම්කරණය sp3 ඝනාකාර ස්පටික විදිහට පවතිනවා කියලා අපි හැමෝම දන්නවා. මේ දියමන්ති තියෙන්නේ ප්‍රධාන වශයෙන් අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ දකුණු අප්‍රිකාවේ. මේ දියමන්ති හොයාගෙන ඉද්දි ගොඩක් වෙලාවට අවර්ණයි. නමුත් මේ දියමන්ති වලට වෙනත් අපද්‍රව්‍ය කියලා කියන්නේ ළමයි වෙනත් මූලද්‍රව්‍ය බාහිරින් එකතු වෙන මූලද්‍රව්‍ය නිසා මේ දියමන්ති ලා රෝස පාට එහෙම නැත්නම් ලා කහ පාට වගේ බහුලව දකින්න පුළුවන් වෙනවා. මේ දියමන්ති වල කාබන් බන්ධන දිග ගත්තොත් එහෙම 154ක් වෙනවා පිකෝමීටර්. මේ දියමන්ති ස්වභාවිකව හම්බ වෙන දියමන්ති වගේ නෙමෙයි ළමයි, කෘත්‍රිමව මේ දියමන්ති හැදුවොත් එහෙම අර ස්වභාවික එක්කෙනාගේ වටිනාකම හම්බ වෙන්නේ නැහැ. නමුත් ස්වභාවික එක්කෙනාගේ පවතින යම් ගුණාංග පිළිටනවා. අපි දන්නවනේ දියමන්ති තමයි මේ ලෝකේ දෘඩම කෙනා කියලා. ඒ කියන්නේ මේ ලෝකේ හයියම කෙනා තමයි දියමන්ති. එහෙනම් මෙන්න මේ වගේ ගුණාංග අර කෘත්‍රිමව හදන දියමන්ති වලට පිළිටනවා. මේ කෘත්‍රිමව හදන දියමන්ති තමයි අර කාපට් එක විදින්න ගන්න මැෂින් වල තියෙන්නේ දියමන්ති කුට්ටි. මොන දියමන්ති කුට්ටිද? කෘත්‍රිම දියමන්ති කුට්ටි. CD ප්ලේ එක CD එක කරකෙන්නේ දියමන්ති කුට්ටියක් මත. මොන දියමන්තිද? කෘත්‍රිම දියමන්ති. වීදුරු කපන්න ගන්නෙ දියමන්ති කැටයක්. මේ මැෂින් වල තියෙන්නේ. මොන දියමන්තිද? කෘත්‍රිම දියමන්ති. මේවට ස්වභාවික දියමන්ති එහෙම යොදන්නේ නැහැ ළමයි. මේ දියමන්ති දෘඩම කෙනා නම් මේ ලෝකේ ස්වභාවිකව අපිට හම්බ වෙන හයියම කෙනා නම් මේ දියමන්ති කපන්නේ කොහොමද ළමයි? මේ දියමන්ති කපන්නේ වතුර පාරකින්.
ජලයෙන් තමයි ළමයි දියමන්ති කැපීම සිද්ධ කරන්නේ. එහෙම නැත්නම් එහෙම දියමන්ති වලින්ම දියමන්ති කපන්නත් පුළුවන්. නමුත් බහුලව අපිට දකින්න හම්බ වෙන්නේ ජලයෙන් තමයි දියමන්ති කැපීම සිද්ධ කරන්න කියලා. එතකොට උසස් පෙළදී MCQ එකක් විදිහට තමයි ගොඩක් වෙලාවට මේ දියමන්ති ගැන ප්‍රශ්න කරන්නේ. එක කාබන් පරමාණුවක් තව කාබන් පරමාණු 4කට බැඳිච්ච චතුස්තලීය ව්‍යුහයක් sp3 මුහුම්කරණය ඝනාකාර ස්පටික ලෙස පවතිනවා 154යි පිකෝමීටර් කාබන් කාබන් බන්ධන දිග විද්‍යුතය සන්නයනය වෙන්නේ නැහැ ළමයි. මොකද හේතුව මෙයාගේ ව්‍යුග්ම ඉලෙක්ට්‍රෝන නැති නිසා. දියමන්ති පිළිබඳව මේ අතාවේ MCQ එකක් ඇහුවොත් ඔයාට හරියටම කරගන්න පුළුවන් වෙයි.